ආයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ටයිම් YouTube නාලිකාවට. කොහොමද මට ඊ දවසේ එන්න බැරුණානේ අසනීප වෙලා හිටියේ. හරි අද වැඩසටහන පටන් ගන්න හදන්නේ. අද චූටි වෙනසක් එක්ක UMP ලොකු බලගණුවක් කතා කරපු නිසා චූට්ටක් වෙනස් කරගෙන වැඩසටහන කරන්න පටන් ගන්න තියෙන්නේ. මම මුළු විපක්ෂය වෙනුවෙන්ම නිදහසේ කතා කරන්න පටන් අර ගන්නවා ටික කාලයකට. ඡන්දයක් එනකොට අපි බලමු මාව පිළිගන්න කණ්ඩායමක් මට කතා කරයිද කියලා. හරි. දැනට යනවා පොහොට්ටුව මහින්ද මහත්තයා වෙනුවෙන් අනිවාර්යෙන් මහින්දට නම් මුකුත් කියන්න එපා. දැනට තාමත් මහින්ද වෙනුවෙන් පෙනී හිටිනවා. හැමෝම වෙනුවෙන් ලස්සනට වැඩසටහන කරන්න යන්නේ. JP එකට විරුද්ධව අනිවාර්යෙන් පෙළ ගැසෙන්න ඕනේ. අපිට ඒක තමයි කරන්න තියෙන ලොකුම ගේම් එක. ඒ වගේම මේ channel එකේ මොන හරි reach එක අඩු වෙනවයි කියලා දැනෙනවා නම් ඔයගලන්ට පුළුවන් මම අලුත් channel දෙකක් හදනවා. ඒ channel දෙකට අනිවාර්යෙන් එන්න. මම ඒ channel දෙක අනිවාර්යෙන් හෙට අනිද්දා වෙනකොට channel එකේ දාන්නම්. එතකොට පුළුවන් ඔයගලන්ට විපක්ෂය වෙනුවෙන් පෙනී හිටින සජිබේ UMP මූලික කරගෙන channel දෙකක් පටන් ගන්නවා. ලෑස්ති වෙන්න එහෙනම්. හරි අදින එන එකතු වෙමු. හැමෝම එකතු වෙන්න හැමෝම. මොකද හැමෝගෙම උදව්ව ඕනේ. අනිවාර්යයෙන්ම channel එක උඩටම ගන්න ඕනේ. පුළුවන් තරම් උඩට ගන්න ඕනේ මුළු විපක්ෂයටම. JP එකත් එක්ක හැපෙන්න හැමෝම මාව subscribe කරන්න. එහෙනම් අද වැඩේ පටන් ගමු. පුළුවන් හැමෝටම උදව් කරන්න පුළුවන්. හරි එහෙනම් අද ඉඳලා තේරෙනවනේ පොහොට්ටුවේ අයටයි සජිබේ UMP හැමෝටම ගේමක් ගහන්න පුළුවන්. උදව් කරන්න පුළුවන්. channel එක reach කරන්න උඩට ගන්න. ලෑස්ති වෙන්න එහෙනම්. අපි වීඩියෝ දෙකක් බලන්න හදන්නේ. මේ ගොවියන්ගේ ප්‍රශ්නේ ඔයාලා දන්නවනේ මේ දවස්වල. බලමු. ගොවියා කියලා කියන්නේ තමන් ළඟට තමන් කෑම කන වෙලාවේ ආවොත් තමන්ගේ බත්පත දෙනවා. නමුත් අහිංසක දුප්පත් මිනිතුන්ගේ ලිපේ තිබුණු දරුවන්ට කන දුණු බත් මුට්ටිය හොරා අරගෙන ගිහිල්ලා කාපු උන්ට ඔහොම දෙයක් තිහි වෙනවද? හරි ජන්මයක් හරි ජාතකයක් තියෙනවා නම් කවදාවත් මේ විදිහට ගොවියලා තලාපෙලා කතා කරන්නේ නැහැ. අම්පාර දිස්ත්‍රික්කයේ මේ ජිප්පම් එකේ ගවඩා කරලා තියෙන අනිත් කොහෙවත් කරලා නැහැ. මේ කුසිකාර්ම ඇමතියෙක් කියලා එකක් ඉන්නවා ඒක බත් කන එකෙන් නෙමෙයි. ගබඩා අරින්නට වී දෙන්න බෑනේ. පිටම දලා ඉල්ලා එනවා තුට්ටු දෙකට ගෙනියනවා නේ. වෙන රජයක් තිබ්බනම් මේ වෙනකොට මට දිවි මාලිමාවේ කට්ටිය බලන්න ඕන මේකේ බෝඩ් ගහලා කට්ටිය ගුලප්පු කරලා වසන්ත ඇමතුමා මේ ළඟදී කිව්වා ගොයියෝ සතුටින් ගියා. ඕ ගොයියෝනේ මේ සතුටින් ඉන්නේ ඇමතුමා. අර මෙට්‍රික් ටොන් 1,50,000 කාල් ගෙනල්ලා ඒකේ කොමිස් ගහලා ඇමතියනම් ඇති මේ සතුටින්. අපි මේ එළි වෙනකන් අලි රැකලා දුක් විඳින ගොයියෝ. පුළුවන් නම් තියන්න ඡන්දයක්. අම්බුඩේ නැතුව රෙදි නැතුව අරින්නේ මේ ගම් වලට ආවෝ. ගබඩාවලට වී දෙන්න මිනිස්සු මැලිකමක් දක්වන මොකෝ මේකේ මුදල් ටික ගන්න තව මාස කීයක් ඉන්න වේද කියලා ගොවියාගේ ලොකු බයක් තියෙනවා. ගොයන් ගහ කාගෙන නාමල් කරුණාරත්න කම්බුඩේ ගහගෙන කුපුරේ බහැලා මෙයාගේ කොච්චර දේවල් ඉල්ලුවත් වී කිලෝට 154ක් නිෂ්පාදනය වේදම යනවා කිව්ව නාමල් කරුණාරත්න අද කියනවා එච්චර මුදලක් යන්නේ නැහැ. දැන් අපි ඔක්කොම ಜಾති අඩු කරාගෙන. හැබැයි ඒ කාලේ තිබ්බේ යූරියා මිටි 9500යි. දැන් එතුමාලා අපිට 17500ට දෙනකොට එතුමා කොහොමද කියන්නේ මේවා අඩු වෙලා තියෙනවා කියලා. මම හැමදාම කියනවා මේ ගොයියන්ට ඉක්මනින් පිළියමක් යොදන්න. නැත්නම් මේ මිනිස්සු මොනා කරයිද කියලා හිතා ගන්න බෑ. හරි? ඒ මිනිස්සුන්ට මල පයින්නවා මචං ආයි ලොවෙත් නැති වෙන්නේ. ඒ මිනිස්සු මොනා කරයිද කියලා හිතා ගන්න බෑ. හා? ඒ මිනිස්සුන්ව නිකන් අර බල්ලට දාලා නෝන්ඩි කරලා ඒව මේව කරන්න එපා. ඒ මිනිස්සු මොනා කරයිද කියලා හිතා ගන්න බෑ හොඳේ. ඒ මිනිස්සු තමයි ගෝඨ වෙලවන්නත් පළවෙනි පියවර අරගෙන කෑ ගහලා ඒ දවස්වල පිස්සු නැටුවේ. ඒකෙන් තා තේරුම් අරගන්න ඔය මිනිස්සු ගැන. එසේ මෙසේ මිනිස්සු නෙමෙයි උලත් එකයි පිලත් එකයි වගේ සීන් එකේ ඉන්නේ. ඒක නිසා තේරුම් අරගෙන මේ මිනිස්සුන්ට මුලින්ම උදව් කරලා නේද? ඒක කට වැහුවොත් ආණ්ඩුවට පුළුවන් අවුරුදු 5 දුවා ගන්න. හරි. මොකද ඔතනින් පුපුරන්න පුළුවන් ඔතනින් පුපුරන්න පුළුවන් පිපුරුවොත් ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ එක තැනයිනේ මචං පුපුරන්න ඕනේ. පිපුරුවොත් මචං ආයි දුවන්න වෙන්නේ ඒක නිසා හොඳට මේ JP කාර්යෝ හොඳට මතක තියාගන්න. පුපුරන්න කලින් ඔතන පුපුරන්න යන්නේ. එක තැනකින් පුපුරන්න යන්නේ මතක තියාගෙන පුපුරන්න කලින් මොන හරි ගේමක් ගහන්න. වැටට සරහනට ගෙන අවසාන වීඩියෝ එක. ලාල් කියන කතාව බලන්නකෝ. හිරු එකටයි දෙරණටයි කියන කතාව බලන්නකෝ. අම්මට සිරි. එකපාර හිරුත් එක්ක ගේම අදින්න ගිහලා නඩු දානවයි කියලා හෙන්න ලයින් එකක් ගිහලා නෝන්ඩි වෙලා පච වෙලා කෙල වෙලා ගිය එක ආයි චූට්ටක් කතාවක් දාලා පොඩි. යා. පච දෙන්න මීඩියා දෙකක් තියෙනවා මෙතන. උදේ ඉඳන් රැ වෙනකන්. එකක් මේක. ඒකෙම අනික. අපි ඒගොල්ලන්ගෙන් අහනවා. මීට කලින් ජනතාව ආණ්ඩු ගෙනාවට පස්සේ ඉස්සෙල්ලම කරේ පාලකයන්ට බැකෝ එකෙන් බෙදාගෙන ජනතාවට කන් හැන්දක් දෙන්නේ. අපි කරේ මොකද? ජනතාවට බැකෝ එකෙන් දෙන ගමන් අපිට කන් හැන්දෙනුත් තිබ්බ එක නැති කරගෙන ඉන්නේ. දැන් මේගොල්ලෝ කියන්නේ ලාල්කාන්ත පැය 8 සේවය අවශ්‍ය කරන්න යන්නේ කියලා. ඒ જાති පච කෙවෙන්නේ උනේ මුන්. දැන් කිය පැය 8 සේවය අයින් කරන්නේ. නෑ සොයිචාලේ. අපේ සේවය පැයට තමයි රයිට් ඕකේ. කැමැත්තෙන් පුළුවන් යමක් කරන්න. අපි මෙතන මාධ්‍යවේදීන් ඉන්නවා. මෙතන මාධ්‍යවේදී මගේ හරි යාළුවෙක්. අපි අතුසන කටියට වෙන්න. අපි යාළුවෝ නෝර දේශික ඕනෙලා. දුවගෙන ඇවිල්ලා වොයිස් කට් ඉල්ලන්නේ නැහැ කවදාවත්. පස්සෙන් ඇවිල්ලා. කලින් කියනවා එමෙතුමා මේක ඉවරලා අපිට වොයිස් කට් එකකුත් දෙන්න. අපි ඒකට කරු කරලා දෙනවා. මෙන්න මේගොල්ලන්ට මම ළඟදී අමාත්‍යාංශයේදී පස්සෙන් දුවගෙන ඇවිල්ලා වොයිස් කට් එකක් කිනකොට දුන්නාම කරා වැවුවා. එහෙම මේ පස්සෙන් දුව වොයිස් කට් ගන්න එන්න ඕනේ නැහැ. වගකීම ඉල්ලන්න අපි දෙන්නම්. ඕන ප්‍රශ්නයක් අහන්න අපිට උත්තර දෙන්න. ඒගොල්ලන්ගේ කාලවල වගේ හොරකම් වචා දූෂණ නාස්ති අපරාධ කරලා නැහැ නේ අපි. අපිට උත්තර දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් ඉල්ලන්නත් අයිතියක් තියෙනවා. මට නොදින්නත් අයිතියක් තියෙනවා. මගේ වැඩේ ඉල්ලන එක ඒගොල්ලන්ගේ වැඩේ. දුන්නේ නැහැ කියලා කියන්නත් අයිතියක් තියෙනවා. හැබැයි මහජන නියෝජිතයෙක් මාධ්‍යවලට උත්තර දිය යුතුයි. අපි මාධ්‍යවලට උත්තර දෙනවා. මාධ්‍ය නොවන මාධ්‍ය වෙසින් ඉන්න අයට හැමතිස්සෙම උත්තර දෙන්නේ නැහැ. මේ යකානම් එකපාර නෝන්ඩි වෙලා කෙල වෙලා ගිහිල්ලා හිරු එකත් එක්ක ආයි මූ අදිනවනේ මූ කියන පච කියන නාලිකාවලු. මුන් එතකොට දැන් පච කියපුවා මුන්ට මතක නැද්ද? අනික කියපු පචේ කියපු තොපි දාපු තොපි කියපු පච තමයි දැන් ওই නාලිකා දෙකේ පෙන්නන්නේ. ඒක හින්දා වෙන්නේ නැති පච නාලිකා කියන්නේ. මුන් අර කියපුවා කරපුවානේ මචං මුන් පෙන්නන්නේ. මුන්ගේ තියෙන ටැග් නේම් එක මේ හිරු එකටයි දෙරණටයි ගහලා. ඔනේ පචයෝ තොපි වගේ පච කියපු වෙන කිසිම දේශපාලන පක්ෂයක් නැහැ. තොපේ ඒවා දාලා තමයි අන්තිර උන්ටත් දැන් ඔහෙනම් ඔය පචේ කියන ටැග් එක වැදිලා තියෙන්නේ. තොපි පච කියන එක නවත්තපන් එතකොට ඉවරයි.
තොපි පච කියන එක නැවතුන මචං මේ නාලිකා දෙකෙන් එහෙනම් ඔය පච වදින්නේ නැහැ. තොපි කියන පච තමයි මචං මේ නාලිකා දෙකේ ගහන්නේ. එතකොට දැන් පච නාලිකා වෙලා. නේ අකෝ කාලකන්ණි මේ වගේ මේ චරිත නමට පෙන්වන්න බැරි වුණා. මුංග නම් මචං අනිවාර්යෙන් මොකක් හරි කරලා ගේමක් ගහන වෙලාවට අනිවාර්යෙන් මමත් ඉඳී අනිවාර්යෙන් මම මාර ආසයි මචං මේ මුංග පොඩ්ඩක් එහාට මෙහාට එලවන බලන්න හයියෙන් දුවන බලන්න මම හරි ආසයි බා. එහෙනම් අපි හැමෝම හැමෝමත් එක්ක එකතු වෙන්න හැමෝම සබස්ක්‍රයිබ් කරන්න ඕනේ. JP එකට විරුද්ධ හැමෝම සබස්ක්‍රයිබ් කරන්න ඕනේ. මම ඔයාලා වෙනුවෙන් හැමෝම වෙනුවෙන් පෙනී හිටිනවා. මොකද මට හැමදාම වටේ යනවා විතරයි. මට කවුරුත් කතා කරලා විස්තර කතා කරලා මෙහෙමයි කියලා කවුරුත් කියලා දීලා නැහැ. මට හිතෙන වෙලාවට එක විදියට කෑ ගහලා නටලා කරලා තියෙන වැඩසටහන. ඉතින් එහෙම හරියන්නේ නැහැ. දේශපාලනය කරද්දී ලස්සනට පිළිවෙලට කරන්න ඕනේ. ඒ හින්දා මම හිතුවා හැමෝම වෙනුවෙන් කතා කරලා නේද? හැමෝටම පුළුවන් මගේ නාලිකාවේ ඕගොල්ලන්ගේ අලුත් පක්ෂවල ඕනම දෙයක් නාලිකාවේ පළ කරවා ගන්න එන්න මේ පැත්තේ තියෙනවා කන්ටැක්ට් නම්බරයක් මාව කන්ටැක්ට් කරගන්නත් පුළුවන්. ඒ වගේම පක්ෂයක් මම තෝරගන්නවා නම් අපි ඒක වෙලාවට කලාවට ලස්සනට කරමු. නිකන් හිතෙන විදිහට මට කෑ ගහලා මේක හරවන්න ඕනේ නැහැ. ඒගොල්ලොත් එක්කම කතා කරලා ඒගොල්ලන්ගෙන් මට පොඩි පිළිගැනීමකුත් අරගෙන අපි වැඩසටහන වෙනස් කරගමු. ඒ වගේම මේ channel වල අනිවාර්යෙන් views අඩු වෙනවා නම් අලුත්ම channel දෙකක් පටන් ගන්නවා. ඒ channel දෙකට ලෑස්ති වෙන්න හැමෝම. ඒකේ කතා කරන්නේ ඒකේ පක්ෂයක් තනි පක්ෂයක් වෙනුවෙන් අදින්න යන්නේ නැහැ. ඒකේ හැමෝමත් එක්ක එකතු වෙලා යන්න හදන ගමනක් පටන් ගන්න ලෑස්ති. මේ channel වල views අඩු වුණොත් මොකද එහෙම කියන්නේ? මොකද මේක ගොඩක් අය පොහොට්ටුවෙමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට හිත රිදීමක් වෙන්න පුළුවන්. හැබැයි මම කියවනේ ඔයගොල්ලන්ට හිත රිදීමක් තියාගන්න එපා. දැනට බුළු ඔක්කොමත් එක්ක යන්නේ. මම හිතනවා පොහොට්ටුවේ මට කතා කරයි කියලා. කතා කරලා වැඩසටහන වලට එකතු කරගෙන නේද උදව් කරගෙන මාවත් උඩට අරගෙන ගේමක් ගහලා නේද මොකක් හරි කරයි කියලා. මේ පැත්තේ නා ඔක්කොම කන්ටැක්ට් නම්බර් තියෙනවානේ. කතා කරන්න පුළුවන් ඕනම වෙලාවක ඕනම කෙනෙක්ට. JP මාලිමා හැරෙන්න අනිත් ඕනම කෙනෙක්ට කතා කරන්න පුළුවන් කියලා මම වැඩසටහන් පටන් ගත්තේ එදා ඉඳලා. එහෙනම් අපි අදට යනවා. හැමෝම සජබේ UMP ඔක්කොම හැමෝම එකතු වෙලා මාව සබස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යෙන් ඉස්සරහට යන්න ඕනේ. මේ JVP මේ කාලකන්ණි පණ්ඩන්න ඕනේ. පණ්ඩන්න ඕනේ. එහෙනම් ලෑස්ති වෙන්න. අපි අදට යනවා. හෙට දවසේ හැමෝම